ආයිබෝවන් අද අපි කතා කරමු සිලෝන් කෝන ඇග්‍රි ෆාම් එකෙන් බෙදාගෙන තිබ්බ පොඩි තොරතුරු ටිකක් ගැන විශේෂයෙන්ම ලංකාවේ පළතුරු වගාව පැත්තට මූණන්දුවක් තියන අයට වැදගත් වෙයි කියලා හිතනවා. ඔව් මේ තොරතුරු ටික දැක්කම ඇත්තටම හිතනවා මේ කෘෂිකර්මය වගේ දෙයකදී වුණත් දැනුම හොයාගන්න එක ඒකනේ නම් කොච්චර පහසුද කියලා. අර රජයේ දෙපාර්තමේන්තුවලින්ම හදපු පොත් එහෙම. ඒ කියන්නේ අත්පොත් වගේ දේවල්. ඔව් අත්පොත්. ඒවා පවා දැන් ලේසියෙන් ගන්න පුරුවන් කියලා තමයි යාලා කියන්නේ. ඒක ඇත්තටම හොඳ දෙයක්. ඒක නම් ඇත්ත. එහෙනම් අපි පොඩ්ඩක් බලමු මුලින්ම මේ සිලෝන් කෝන ඇග්‍රි ෆාම් එකෙන් මොනවද මේ විදිහට කතා කරන්නේ බෙදාගන්නේ කියලා. හැබැයි ඉතින් ඊටත් වඩා මම හිතන්නේ වැදගත් වෙන්නේ අර පළතුරු වගාව ගැන රජයේම කෙම්කෝ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වගේ තැනකින් හදපු අත්පොත් PDF විදියට. නුමිලේම. ඔව් කිසිම ගාණක් නැතුව ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් කියලා දාලා තිනවා. නිකම්ම තොරතුරු දෙනවට වඩා මෙහෙම අර විශ්වාසදායී තැන් වලින් දෙන දේවල් වලට පාරක් හදන එක ඒක ලොකු දෙයක් නේ. හරියටම හරි. මොකද ප්‍රශ්නිත වෙන්නේ ගොඩක් වෙලාවට තොරතුරු හොයාගන්න එක නෙවෙයිනේ. අර විශ්වාසදායී අපේ රටට හරියන තොරතුරු හොයාගන්න එකනේ. ඒක තමයි ඒ අත්පොත්වල සමහර විට අර ලංකාවටම තියෙන ලෙඩවලට පලිබෝධ හානි වලට එහෙම විසඳුම් පවා තියෙන පුරුවන් කියලා වගේ අදහසකුත් තිබුණා ඒකේ. ඒක වැදගත්. මේ මූලාශ්‍රයේ තව අර හරි අපූරු කතාවක් තිබ්බ නේද? ගෙඩියක් විසික් කළත් අපේ ලංකාවේ පැලනුවෙන් තැන් නැතිතරම් කියලා. ඒක අහපුවම පුඩි අර බලාපොරොත්තුවක් එනවා අපේ පොළව ගැන නේද? ඒක ඇත්තටම ලස්සන කතාවක්. ඒ වගේම යම් ඇත්තකුත් තියෙනවා අපේ පසේ සරු බවක් තියෙනවා ගොඩක් තැන්වල. හැබැයි ඉතින් මේ එයාලම කියන වගේ සරු බව හැමතැනම එක වගේ නෙවෙයි. අනික ඒ සරු බවෙන් උපරිම ප්‍රයෝජන ගන්න නම් නිකම්ම පැල හිටවල බෑ. ඔව් නිකම්ම බෑ. අර නිවැරදි දෙනුම කියන එක ඕනෙමයි. ඒ කියන්නේ මොන පසට මොකද්ද ගැලපෙන්නේ කවද්ද පොහොර දාන්න ඕන කොහොමද වතුර දාන්න ඕන වගේ දේවල් හරියට දැනගන්න එක. ඒ කියන්නේ හරියට දැනගෙන පැල කළොත් තමයි වැඩේ වෙන්නේ. හරියටම. එතකොට තමයි නියම අස්වැන්නක් ගන්න පුරුවන් කියන එක තමයි යාලත් කියන්නේ. එතකොට අර ස්වභාවික වාසියයි, ඒ කියන්නේ සරුපසයි අලුත්. ඒ කියන්නේ නිවැරදි තාක්ෂණික දැනුමයි එකතු වුණාම තමයි ප්‍රතිඵල තියෙන්නේ. මේ සිලෝන් කෝන එකේ මේ තොරතුරු වල එහෙම අර ප්‍රායෝගික උදාහරණ වගේ තිබුණද? ඔව් එක තැනක තිබුණ මතකයි යාළගේ අත්දැකීමක් විදියට අර ගස්ලබු වගාවේදී අපි එච්චර හිතන්නේ නැති දේශීය කොම්පෝස්ට් වර්ගයක් මාළු එළවලු අපද්‍රව්‍ය වගේ දේවල් දාලා හදන ඒක පාවිච්චි කරලා අස්වැන්න හොඳටම වැඩි කරගත්තා කියලා. හරිම ප්‍රායෝගිකයි නේක. ඔව් ඒ වගේම අර දේශීය අඹ වර්ග වලට එන මොකක්ද දිලීර රෝගයකට වගේ යාලා පාවිච්චි කරන ස්වභාවික දිලීර නාශකයක් ගැන පොඩි සටහනක් තිබුණා. මේව තමයි අර මං කිව්වේ ප්‍රායෝගික වටිනාකම තියෙන දේවල්. නියමයි. අන්න ඒ වගේ තොරතුරු තමයි ඇත්තටම ගොඩක් වටින්දී. ඉතින් මේ වගේ දේවල් යාලා දිගටම කරනවා කියලාත් කියලා තියෙනවා නේද? අර එයාලගේ YouTube channel එකකුත් තියෙනවා කිව්වා නේද? සිලෝන් කෝන කියලා. ඔව් එයාලා ඉදිරියටත් මේ වගේ කෘෂිකාර්මික තොරතුරු බෙදා ගන්න බලාපොරොත්තු වෙන ඉන්නෝ වගේ තමයි පේන්නේ. ඉතින් අන්තිමට ගත්තොත් මේ කතා කරපු දේවල් වලින් අපිට ගන්න තියෙන ප්‍රධානම දේ තමයි ලංකාවේ මේ පළතුරු වගාව වගේ දේවල් දියුණු කරන්න ඕනේ කරන අර විශ්වාසදායී ප්‍රායෝගික දැනුම විශේෂයෙන්ම රජයේ අනුමත ක්‍රමවේද හිමත් එක්ක. ඔව් ඒවා ඇතුළුව දැන් හොයාගන්න හරිම ලේසි කියන එක. ඒ වගේම ඒ දැනුම නිකම්ම පුතේ තියෙන එකක් නෙවෙයි ඇත්තටම වැඩ කරන ප්‍රතිඵල පෙන්නපු ක්‍රම කියන එකත් වැදගත්. හරියටම ඒ දැනුම තියෙන එක ලේසියෙන් හොයාගන්න පුළුවන් එක අනික තමයි ඒකේ ප්‍රායෝගික බව. එතකොට මෙහෙම දෙයක් හිතන්න ඉඩක් එනවා නේද? මේ වගේ හරියටම හරියන ප්‍රායෝගික තොරතුරු මෙච්චර ලේසියෙන් ගන්න තියෙද්දිත් ඇයි තාමත් අපි ගොඩක් වෙලාවට අර ගෙවතු වගාවෙන් එහාට ගිහින් ටිකක් ලොකුවට සමහර විට පිටරට යවන්න පුළුවන් විදිහේ වාණිජ්‍ය පළතුරු වගාවන් එච්චර දකින්නේ නැත්තේ. තාමත් ප්‍රශ්න තියෙන්නේ දැනුමද? එහෙම නැත්නම් වෙන දේවල්ද? වෙළඳපොළ සල්ලි වගේ දේවල්ද? ඒ ගැනත් පොඩ්ඩක් හිතන්න ඕනේ නේද?